අයිබෝන් ට්‍රැවල් විත් එස්.ජේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකට් එකක් ඔබේ එයාලයින් ටිකට් එක ඔබ බුක් කරගත්තට පස්සේ මේ ටිකට් එකට අපිට සීට් නම්බර් එකක් දාගන්න පුළුවන්ද? අපි මේ සීට් නම්බර් එක දැම්මට පස්සේ ඒක ෆ්ලයිට් එකට යන වෙලාව වෙනකොට වෙනස් වෙන්න පුළුවන්ද? මෙන්න මේ කාරණාව ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අපි සාමාන්‍යයෙන් ටිකට් එකක් ඉෂු කරගත්තට පස්සේ ඒ ටිකට් එකත් එක්කම අපේ සීට් නම්බර් එක බුක් කරගන්න අවස්ථාවන් තියෙනවා. හැබැයි මේක හැම ටිකට් එකකම හැම එයාලයින් එකකම අපිට මේ ඔප්ෂන් එක නැහැ. මොකද අපි උදාහරණයක් විදිහට ගත්තොත් බජට් ෆ්ලයිට්ස්, ෆ්ලයි දුබයි, එහෙම නැත්නම් එයා අරබියා, එයා ඒෂියා ඔයගේ බජට් ෆ්ලයිට්ස් ගත්තොත් මේ බජට් ෆ්ලයිට්ස් වල අපේ සීට් නම්බර් එක අපිට බුක් කරගන්න අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒක අපි සිලෙක්ට් කරන ෆෙයා එක අනුව වෙනස් වෙනවා. අපිට අපි ලෝවස්ම බුකින් ක්ලාස් එකේ අපි ලෝවස්ම කැටගරි එකේ ටිකට් එක ඉෂු කරගත්තොත් අපිට සීට් නම්බර් එක වෙන් කරගන්න වෙන්නේ අපි ඒකට පේමන්ට් එකක් කරලා. අපි පේමන්ට් එකක් කරලා මේ සීට් නම්බර් එක අපි රිසර්ව් කරගන්නවා. එතකොට ඒ වගේම තමයි අපේ ඩිෆරන්ට් කැටගරි එක අපි 6 කැටගරි එක ගත්තොත් අපිට සීට් නම්බර් එක අපිට නොමිලේම වෙන් කරගන්න අවස්ථාවක් ඔවුන් ලබා දෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් ගුවන් සමාගම්, සාමාන්‍ය ගුවන් සමාගම් පවා අපි ටිකට් එක නිකුත් කරගත්තට පස්සේ අපි ඉෂු කරගන්නේ ලෝවස්ම කැටගරි එකේ නම් ප්‍රොමෝෂනල් ටිකට් එකක් නම් මෙන්න මේවට අපිට ෆ්‍රී ඔෆ් කොස්ට් සීට් නම්බර් එකක් අපි කැමති සීට් නම්බර් එකක් බුක් කරගන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ එයාපෝට් එකට යන්න කලින් ඔයා ටිකට් එක ඉෂු කරගන්න වෙලාව වෙනකොට මේ සීට් නම්බර් එක බුක් කරගන්න කාරණාව ගැන. මේ සීට් නම්බර් එක අපි හිතමු අපි 6 කැටගරි එක හරි එහෙම නැත්නම් අපි ලෝ කැටගරි එක ටිකට් එකක් ඉෂු කරලා මේ සීට් නම්බර් එක අපි රිසර්ව් කරනවා කියලා. මේ සීට් නම්බර් එක රිසර්ව් කරගත්තට පස්සේ මේක අපි ෆ්ලයිට් එකට යන වෙලාව වෙනකොට වෙනස් වෙන්න පුළුවන්ද? ඔව්, වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා. ඒකට කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි බුක් කරන වෙලාව වෙනකොට තිබ්බ එයාක්‍රාෆ්ට් ටයිප් එක එහෙම නැත්නම් ඉක්විප්මන්ට් ටයිප් එක වෙනස් වුණොත් අපේ ෆ්ලයිට් එකට යන්න කලින් මේ සීට් නම්බර්ස් වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බිස්නස් ක්ලාස් ටිකට් එකක් ගැන Qatar Airways එකේ තියෙනවා Q Suite කියලා ඔප්ෂන් එකක්. මේක කැබින් එකක් සම්පූර්ණයෙන් අරගන්න පුළුවන් පැසෙන්ජර්ස්ලට. මේ Q Suite එක අපි හිතමු 4 දෙනෙක් ඉන්නවා කියලා ඒගොල්ලන්ට එක කැබින් එකක් බුක් කරගන්න අවස්ථාවක් තිබෙනවා. සමහර වෙලාවට අපි මේ වගේ බුකින්ස් කියන්නේ පැසෙන්ජර් රික්වෙස්ට් එකට අපි Q Suite අවශ්‍යම නිසා බුක් කරන ෆ්ලයිට් පවා අවසාන මොහොතේදී ඉක්විප්මන්ට් එක වෙනස් වෙලා Q Suites අපිට නැතුව යන වෙලාවල් තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා තිබෙනවා. සමහර ලාවට ඔයා රික්වෙස්ට් කරලා ඔයා පේමන්ට් කරලා ගන්න සීට් නම්බර් එක පවා මේ ඉක්විප්මන්ට් එක වෙනස් වුණොත් වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක සමහරලාට ඔන්ලයින් ඉෂු කරන ටිකට් එකක් වෙන්න පුළුවන්. ඔයා ට්‍රැවල් ඒජන්ට් ගෙන් ඉෂු කරන ටිකට් එකක් වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් මේ සීට් නම්බර්ස් වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා. මේක ෆ්ලයිට් එයාක්‍රාෆ්ට් ටයිප් එක වෙනස් නොවුනොත් ඔයා පේමන්ට් එකක් කරලා කරන සීට් නම්බර් එකක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් පේමන්ට් එකක් කළා අපි නිකුත් කරන ටිකට් එකක් වුණත් ඉක්විප්මන්ට් ටයිප් එක වෙනස් වුණොත් මේ සීට් නම්බර්ස් වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මීට අමතරව අපි ගත්තොත් අපි ෆ්‍රී ඔෆ් කොස්ට් රිසර්ව් කරන සීට් නම්බර්ස් තියෙනවානේ. ඒ කියන්නේ අපි හිතමු අපි ලෝවස්ම එකේ නැතුව සමහර ගුවන් සමාගම් තියෙනවා ලෝවස් බුකින් ක්ලාස් එකේ ඉෂු කරා වුණත් ලෝවස් කැටගරි එකේ ඉෂු කරා වුණත් ඔයාලට සීට් නම්බර් එක රිසර්ව් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි හිතමු ටිකට් එක ඉෂු කරන වෙලාවෙදී ඔයාලට සීට් නම්බර් එකක් එක්කම ටිකට් එක ට්‍රැවල් ඒජන්ට් ඔයාලට ලබා දෙනවා. හැබැයි ඔයා
ෆ්ලයි කරන වෙලාවේදී එයාපෝට් එකේ චෙකින් කවුන්ටර් එකට ගියාම සමහර ලාවට ඔයාට මේකට වෙනස් සීට් නම්බර් එකක් ලැබෙන්නත් හැකියාවක් තිබෙනවා. මොකද අපි ඒ රිසර්ව් කරලා තියෙන්නේ ටෙන්ටටිව් සීට් නම්බර් එකක්. ඔයා චෙකින් වෙලා නැත්නම් ඔයා ඔන්ලයින් චෙකින් වෙලා නැත්නම් ඔයාට ඒ සීට් නම්බර් එක වෙනස් වෙන්න හැකියාවක් තිබෙනවා ඔයා චෙකින් කවුන්ටර් එකට ගියාට පස්සේ. අන්න ඒක නිසා තමයි අපි නිතරම කියන්නේ ඔයා ට්‍රැවල් කරනවා නම් ඔයාගේ සීට් නම්බර් එක ඔයාටම සිලෙක්ට් කරගන්න අවශ්‍යයි නම් ඔයාගේ ෆ්ලයිට් එකට කලින් ඔන්ලයින් චෙකින් එකක් දාගන්න එක නුවණට හුරුයි කියන කාරණාව අපි මීට කලින් වීඩියෝස් වල කතා කරලා තියන්නේ. අනේ කාරණාව නිසා මෙන්න මේ ගැන තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න අවශ්‍ය වුණේ. මොකද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි අද වෙච්ච සිද්ධියක් පාදක කරගෙන තමයි එහෙම නැත්නම් බේස් කරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. පැසෙන්ජර් කෙනෙක්ට අපි මේ විදියට queue suite එක බුක් කරලා ෆ්ලයිට් එකට ඔන්න මෙන්න තියලා එයාක්‍රාෆ්ට් ටයිප් එක වෙනස් වුණා. ඉතින් පැසෙන්ජර් රික්වෙස්ට් කරපු queue suite cabin එක නැහැ දැන්. ඉතින් ඒ සඳහා ඒකට අවශ්‍ය කරන දේවල් ටික අපි පැසෙන්ජර්ට ඉන්ෆෝම් කරා. ඉතින් එතකොට ඒ සඳහා සිදුවෙච්ච පොඩි කතා බහක් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කළේ. ඉතින් ඔයත් මේ වගේ දේවල් වලට සමහර වෙලාවට ෆේස් කරලා ඇති මුහුණ දීලා ඇති. ඉතින් ඉදිරියේදීත් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව ගැන මම ඔයාව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ඔබ වෙත ගෙනාවේ. එහෙනම් සුබ දවසක්.